දිනපතා YouTube නාලිකාව නැරඹීමට පැමිණි මගේ හිතවතුන් හිතවතියන් හැමදෙනාටම සුපුරුදු පරිදිම සුබ දවසක්. අද මේ වැඩසටහන සුපුරුදු පරිදිම මම පටිගත කරන දවස මැයි මාසයේ 30. ඔබට මතක ඇති මම මැයි මාසයේ සඳහා මුලදී ඉදිරිපත් කරපු කාලගුණ පුරකථනය මැයි 7 සිට ලංකාවට මොකද්ද වෙන්න යන්නේ කියලා මේ වීඩියෝ බලන්න පුළුවන්. ඒකෙව දිනවකවානුත් එක්කම තාරකා කාලගුණ විද්‍යාව ඇසුරෙන් කරපු මේ පුරකථන ඒ ලෙසටම සිදු වුණ බව ඔබට සාක්ෂියක් ඇති කරගන්න පුළුවන්. දැන් මම අද උත්සාහ ගන්න ඊටත් වඩා තරම බැරෑරුම් තත්වයක් පිළිබඳව පුරකථනයක් කරන්න. ඒ තමයි 2025 ජූනි මාසය පෙන්눔 කරන ආකාරයට අපේ කාලගුණ ස්වභාවයට සාමාන්‍ය ජන ජීවිතයට සෑහෙන මට්ටමේ තර්ජනකාරී අවස්ථාවක් හැටියටයි පෙන්눔 කරන්නේ. මම ඒ ටික කෙටියෙන් ඔබට විස්තර කරලා දෙන්නම්. ඊට පස්සේ අපි මේ ගැන පොඩි සාකච්ඡාවක් කරමු. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න ඒ තොරතුරු මේ නාලිකාව හරහා අපට එවන්න. ජූනි මාසයේ 1 වෙනිදා සිට ජූනි මාසයේ 6 වෙනිදා දක්වා ඔබට දකින්න ලැබෙයි මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ වශයෙන් වැසි රටාවක්. මේ වැස්ස එන දිශාව නිරිත, බස්නාහිර, දකුණ ආශ්‍රිතවයි ගමන් කරන්නේ. එතකොට ඔබට මම අර කලින් වැඩසටහන වල දිගටම කිව්වා මේ සක්‍රිය වෙලා තියෙන නිරිත දිග මෝසම. ඒ ලංකාව ඇතුළට මේ සිසිල් සුළං ධාරාවල් බලාකුළු කැඳවාගෙන ඉන්නේ නිරිත දිශාවෙන්. එතකොට වැඩි බලපෑමක් ඇති වෙන ප්‍රදේශ තමයි ලංකාවට ගත්තොත් දකුණු පළාත, බස්නාහිර පළාත, සබරගමුව සහ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම්. මොකද මේ සුළං ප්‍රවාහය එන්නේ නිරිත දිශාවෙන්නේ. ඒතර බටහිර පැත්තෙන් මධ්‍ය කඳුකරේ වැදිලා ඉතින් එහාට යන්නේ නැහැ, කඩා වැටෙනවා. එතකොට මධ්‍යම පළාතත්, සබරගමුව පළාතත්, දකුණු පළාතත්, බස්නාහිර පළාතත් ප්‍රමුඛ වශයෙන්ම මේ වැසි රටාවට ගොදුරු වෙන බව පුරකථනය කරනවා. එතකොට මේකෙදි අපිට ඒ තරම්ම තද සැර වැසි දකින්න ලැබෙයි, කඩින් කඩ වැසි හැටියට. මේක පුරකථනයක්. දැන් ඔබ තමයි මගේ සාක්ෂිකරුව වෙන්නේ. දිගට මට මේ විස්තර එවනවා, තවම එවනවා WhatsApp මාර්ගයෙන්, වගේම Facebook එක හරහා එවනවා. ඒ හැම දිනකටම නැවතත් මම මේක ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. මේ ජූනි මාසේ 1 වෙනිදා ඉඳලා ජූනි මාසේ අග දක්වාම මම විස්තර කරන මේ කාලගුණ පුරකථනය ඒ විදිහටම වෙනවද කියන එක ගැන ඔබට තොරතුරු එවන්න. ඒක ඒ විදිහට වුණාම අපිට ඒක ඉගෙන ගන්න ලේසි. ඒක එහෙම විදිහට බොහෝ විට වෙනවා. ඉතින් මේක නිල කාලගුණ මේ පුරකථනයක් නෙවෙයි. මේ තාරකා කාල විද්‍යාව ඇසුරෙන් කරන පුරවැසියන් හෙට අපි කරන සාකච්ඡාවක්. මේකෙන් ඔබේ ජීවිතේට ගන්න පුළුවන් ප්‍රයෝජනය සෑහෙන්න තියෙනවා. ඒක මිල කරන්න බෑ. ජනවාරි 6 දක්වා මෙහෙම මධ්‍ය පරිමාණය සහ මහ පරිමාණයේ වැසි රටාවල් ඇදහැල්ලා ඊළඟට ජූනි 7 ඉඳලා තාම සුළු වැසි අපේක්ෂා කරන්න පුළුවන්. පරිසරයේ උණුසුම සිසිල් සෞම්‍ය කාලගුණයක් තත්ත්වයක් තියෙනවා. තරම කුණුසුමකුත් තියෙනවා. සුළු වැසි තියෙනවා. ඊළඟට ජූනි 9, 10, 11, 12, 13, 14 ඔය අතර අපිට පේන්නේ අර මම හැමදාම විස්තර කරන අර මෝසම් වර්ෂා සමයේ තියෙන නිවාඩු කාලය, විරාම කාලය. ඒකෙදි හොඳ තද පැවිල්ලක් තියෙනවා. ඉඳ හිටලා සුළු වැසි වැටෙනවා. ඒ අතරේ යම් තැනකට තද වැස්සක් වැටෙනවා. හැබැයි ඒක අර කන්ටිනියු වෙන්නේ නැහැ. මතු සම්බන්ධ වෙමින් යන්නේ නැහැ. එතකොට ජූනි මාසේ 7 ඉඳන් 14 වෙනකන් අපිට විරාම කාලයක් දකින්න ලැබේ. සුළු වැසි සමග උණුසුම් කාලගුණයක්. විශාලම ප්‍රශ්නේ මතුවෙන්නේ ජූනි මාසේ 15 ඉඳලා. මොකද වෙන්නේ? වයඹ දිශාවත් දැන් මේකට එකතු වෙනවා. ඌවත් එකතු වෙනවා. එතකොට දකුණ
මධ්‍යම බස්නාහිර වයඹ සබරගමු ඌව මේ පළාත් පුරාමත් සෑහෙන මට්ටමේ මහා පරිමාණයේ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට ජූනි 15 පටන් ගන්න මේ වර්ෂා රටාව 16 වෙනිදා, ජූනි 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 දක්වා එනවා. ඔය එක රටාවක්. එක පොකුරක්, වෙහි පොකුරක්. නැවත ජූනි 26 වෙනිදා ඉඳලා ලබන්නේ විරාමයක්. එතකොට සුළු වැසි උණුසුම් සෞම්‍ය කාලගුණ තත්වයක් ජූනි 26 සිට ජූනි 30 දක්වා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජූනි 30 සිට නැවත ප්‍රබල වැසි සුළං අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට මේ ජූනි 30 ආරම්භ වෙන වැසි රටාව සම්බන්ධ වෙන ජූලි මාසේ මුලට. දැන් මේ මාසේ වෙන්නේත් මේකම තමයි මේ. මේ මාසේ අග පටන් ගත්තේ වැහි පොකුර ජූනි මාසේ මුලට ගිහිල්ලා සම්බන්ධ වෙනවා. මොකද මේ කාලය ජනවාරි පෙබරවාරි මාර්තු වල වෙන් කරගත්තේ මිනිස්සුනේ. ඒක සබහාදහමේ නම් කිරීමක් නෙවෙයිනේ. ඒ අනුව මේ ජූනි මාසේ අග පටන් ගන්න ඒ වැහි පොකුර ජූලි මාසය දක්වා යනවා. දැන් අපි බලමු මේ වැසි රටාවෙන් මොන වගේ බලපෑමක්ද ජන ජීවිතයට ඇති වෙන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන්ම මෙවැනි අපිට පේනවා විරාම කාල දෙකයි. තද වැසි සමයන් දෙකයි. ඒ කියන්නේ ජූනි මාසයේදී ලංකාවේ දකුණට බටහිරට මධ්‍යම පළාතේ බටහිර බැවුම් ආශ්‍රිත ප්‍රදේශයන්ට වගේම සබරගමුවට ඌවට සහ වයඹට සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනය ඇදහැලීමට නියමිතයි. එතකොට මේ ඔක්කොම ළඟ දිනවල වෙන්නේ. කිසියම් ආකාරයේ සුළු ගංගාතුර තත්ත්වයන් නැතිවීමේ අවධානමක් තියෙනවා. එතකොට ඔය මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතව නායන ස්ථානත් වලත් අනතුරංග වීම යදාල බලධාරීන් විසින් කරයි. ඒතර මේ කාලේ පුරවැසි විහෙට අපේ අවධානය තියෙන්න ඕනේ. අපි එලිමහනය කරන කටයුතු වලදී පුළුවන් තරම් එවැනි කටයුතු ඔය ලොකු සංචාරයක කටයුතු වල යෙදීම, එලිමහනය කරන උත්සව සංවිධාන කටයුතු කිරීම ආදීදී යම් සොයා බැලීමක් විමසිලිමත් භාවයකින් යුතුව ඒ කටයුතු කරන එක වැදගත්. එතකොට අපිට මේ ජන ජීවිතවලට ඇතිවන අසීරුව පාලනය කරගන්න පුළුවන්. සමහර අය මේ භවභෝග සම්පත් සම්බන්ධ වැඩ කරන හරි උනන්දුයි මේ කාලගුණ පුරවකතනයට නොයෙකුත් දවසකටවත් අඩු ගානේ දෙන්නේ තුන් දිනක් හරි කතා කරනවා දිගටම වගේ. උන්ට කැමති මේ වර්ෂාපතෙන් දැනගන්න. වර්ෂාව අවශ්‍යයට ඒක ආශිර්වාදයක් වෙයි. මොකද ඔබ කරන මේ වගා කටයුතු වලට වර්ෂාව හානි කරනම් ඉතින් ඔබේ වගා කටයුතු වලට ටික පරිස්සමින් ඒ කටයුතු කරන්න වැදගත් වෙනවා. ඉදිකිරීම ක්ෂේත්‍රයට සම්බන්ධ අය කොහොමත් මේ ගැන ටිකක් විමසිලිමත් වෙන එක හොඳයි. මොකද ඔය කලාපයට නිරන්තරයෙන් වැසි ඇදෙන නිසා එවැනි තත්ත්වයන් ගැන වග බලා ගන්න එක හොඳයි. අපිට කාලෙකින් කරන්න බැරුණා මේ පාඩම් මාලාව තාරකා කාලවෘද්ධිය සම්බන්ධව. ඉතින් අපි ඒ සඳහා යොමු. දැනට අපි බලමු, නිරීක්ෂණය කරමු මේ කියන දේවල් ටික මේ විදිහට වෙයිද කියලා. මේක සම්පූර්ණ ලිඛිත සටහනක් තියෙනවා මගේ Facebook ප්‍රොෆයිල් එකේ. ඔබට බලන්න පුළුවන්. ඒ වගේම අර ලංකා වෙද ඇප් එකක් තියෙනවා. ඒක ඔබට Google මේ Play Store එකකින් ගන්න පුළුවන්. ඒක මොබයිල් ෆෝන් එකට ගන්නත් පුළුවන්. කම්පියුටර් එකට ගන්නත් පුළුවන්. නැත්නම් බලන්නත් පුළුවන්. ඒ වගේම මගේ වෙබ්සයිට් එකක් තියෙනවා www.kcj.lk. එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය Facebook ප්‍රොෆයිල් එකට ගිහිල්ලත් ලිඛිත සටහන ගන්න පුළුවන්. එතකොට ඔබට මේ මාසෙ පුරාම සමස්ත කාලගුණය පිළිබඳව පූර්ව අවබෝධයක් තියෙනවා, දල අදහසක් තියෙනවා. ඒක ඔබේ එදිනදා ජීවිතයටත් ඔබේ ආරක්ෂිත විධිවිධානන්ටත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එhmenan අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොමද ජූනි මාසයේ ටික අධික වර්ෂාව නිසා අවදානම් සහගත කාලයක් බව කියන්න පුළුවන්. ඉතින් අපි
සූදානමින් ඉන්න එක හැම විටම වැදගත් වෙනවා. එහෙනම් ඔබ හැමදෙනාටම පරිස්සමෙන් ඉමු. හැමදෙනාම හැමෝම අනිත් අය පරිස්සම් කරගන්න උත්සාහ කරමු. ඔබ හැමදෙනාටම සුබ වේවා. ජය වේවා.